Breaking news උණුසුම් පුවත් එසැනින් ඔබ වෙත. ඔන්න නැවතත් අද උදෑසන, ඒ කියන්නේ සිකුරාදා උදෑසන 8ට පමණ ලෙබනනයේ සිට රොකට් ප්‍රහාර දෙකක් ඊශ්‍රායලය වෙත එල්ල කරලා තිබෙනවා. වාර්තා වන්නේ මෙම ප්‍රහාර දෙකින් එකක් උඩුගුවනේදීම විනාශ කරනු ලැබූ අතර අනිත් එක ලෙබනන් දේශ සීමාවටම කඩා වැටී ඇති බවයි. මෙම ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයේ උතුරු දේශ සීමාවේ ජීවත් වෙන ප්‍රජාවන් වන ඒ කියන්නේ මාගලියට්, මිස්ගාව් ආම්, කිර්යොත් ශ්මොනා සහ ටෙල් හායිහි පදිංචිකරුවන්ට රතු නිවේදන සහිත සයිරන් නාදවීම් සිදු වූ බවයි වාර්තා වන්නේ. ඊශ්‍රායල් මාධ්‍ය වාර්තා කරනෝ මෙම ප්‍රහාර නිසා ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍යවරයා වන ඊශ්‍රායල් කැට්ස් විසින් ලෙබනනය වෙත දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කරලා තිබෙන බව. මෙහිදී ඔහු අවධාරණය කර ඇත්තේ ඊශ්‍රායලයේ උතුරු දේශ සීමාවන්හි ජීවත් වෙන ජනතාවට නිශ්ශබ්දතාවයක් නොමැතිනම් ලෙබනනය තුලද නිශ්ශබ්දතාවයක් ඇති නොවනු ඇති බවයි. එසේම මෙම ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ලෙබනන් රජය විසින් දැරිය යුතු බවත් ඔහු විසින් අවධාරණය කර තිබෙනවා. ගලීලයේ ජීවත් වෙන සාමකාමී ප්‍රජාවට සාමයක් නැත්නම් ලෙබනනය තුලද කිසිදා සාමයක් ඇති නොවනු ඇති බවත් නැවත වරක් කිසිසේත්ම ඔක්තෝබර් 7 වෙනිදා වැනි සිද්ධියකට ඊශ්‍රායලය විසින් ඉඩ නොතබන බවත් තමන් විසින් ගලීලයේ ජීවත් වෙන ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු කරන බවත් ඕනෑම ප්‍රහාරයකට බලහත්කාරයෙන් යුතු දැඩි ප්‍රතිචාර දක්වන බවත් අවධාරණය කර තිබෙනවා. ඇත්ත වශයෙන්ම මේ තත්වය ජාත්‍යන්තර ප්‍රජාව අවධානයට ගත යුතු කාරණාවක්. ඉතිහාසය පුරාම ඊශ්‍රායලය විසින් ලෙබනනයේ ඉඳලා හිස්බුල්ලා ත්‍රස්තවාදීන් ඊශ්‍රායලය වෙත දිගින් දිගටම එල්ල කරන ලද ප්‍රහාර නිසා අවසානයේදී විශේෂයෙන්ම බර අවි යොදාගෙන පවා එල්ල කරන ලද ප්‍රහාර නිසා ඊශ්‍රායලය තම ප්‍රතිචාරය දැක්වුවා. දැන් ඉවරයි. ඉතිහාසයේ මීට පෙරත් සිදු වුණේ මේකම තමයි. නිතරම යුද්ධය ආරම්භ කළේ ඊශ්‍රායලය විසින් නොවේ. ඔන්න නැවත වාරයක් ලෙබනනය විසින් යමක් ඉල්ලා සිටමින් තිබෙනවා. එම නැත්නම් හිස්බුල්ලා සංවිධානය විසින් යමක් ඉල්ලමින් ඉන්නවා. කොයි මොහොතක හෝ මේ ඉල්ලන දේ ඊශ්‍රායලය ඔවුන්ට ලබා දෙන්න ඉඩ තිබෙනවා. ඒ වෙලාවට ජාත්‍යන්තර සංවිධාන, ජාත්‍යන්තර ප්‍රජාව ඔය ඊනියා සාම සංවිධාන කෑ ගහන්න ගත්තට වැඩක් නැහැ. කෑ ගහන අය ඉන්නවනම් දැන් තමයි කෑ ගහන්න ඕනේ. මැදිහත් වෙන අය ඉන්නවනම් දැන් තමයි මැදිහත් වෙන්න ඕනේ. බලපෑම් කරන්න ඕනේ. ඊශ්‍රායලය තමන්ගේ අභිමානය ආරක්ෂා කරගත යුතුයි. ඊශ්‍රායලය තමුන්ගේ සෙනගගේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි. මේවා දිගින් දිගටම ඉවසන්න කිසිම රජයකට පුළුවන්කමක් නැහැ. මොකද මෙවැනි සිදුවීම් හරහා සිදුවෙන්නේ ඕනෑම රටක ජාතික ආරක්ෂාවට තර්ජනය කිරීමක්. එයට ප්‍රතිචාර දැක්විය යුතුමයි. දැන් ඇත්ත වශයෙන්ම ලෙබනනයේ විසිනුත් යම් ප්‍රතිචාරයක් මේ සඳහා දැක්විය යුතුයි. බලාගෙන ඉම්මු ඔවුන්ගේ ප්‍රතිචාරය කුමක්ද කියලා. රැඳෙලින් අපිත් එක්ක මේ පිළිබඳව වැඩිදුර විස්තර ලැබෙන ආකාරයෙන් ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. Subscribe us for more details.